ගාව ඉඳන් කූරගලට දිනවා කිලෝමීටර් 1.7ක්. ඔය ඈතින් පේන්නේ කූරගල. බාන මාරම ලස්සනයි. තනි ගෙලින් පාරේ කන්ද උඩ කූරගල පේනවා. ලයිට් එකම එහෙම දැම්මම මාරම ලස්සනයි රැට. අපි රැයක ඇවිල්ලා දිනවා එක දවසක. අද යන්නේ දවල්. දැන් වෙලාව හරියටම 10:00මාරයි. වහිනවා හොඳටම. ගියාවොත් වහිනවා. ඉතින් හරි ලස්සනම ගමනක් යන්නේ. වැස්සේ තමයි අද ගමන. මේ දවස් ටිකෙන් වහිනවා. ඉතින් හරි ලස්සනම ගමනක්. යන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. අපි ආවද කූරගල. ඉතින් වහිනවා. හොඳටම වහිනවා. අද උදෑසන දැන් 10:30යි වෙලාව. කූරගල පුදුබිම වන්දනාමාන කරලා යන තමයි ආවේ. ඉතින් මේ වගේ ලස්සන පඩිපෙලක් තියෙනවා කූරගල යන්න. මාරම ලස්සනයි. මේ පඩිපෙල නැගගෙන ගිහිල්ලා සිංහෙක් තියෙනවා. සිංහෙක්ගේ පිළිකුවක් හදලා දිනවා. එතනින් තමයි උඩහට ගොඩ වෙන්න තියෙන්නේ. යන්න තින්නේ නැවක ආකෘතියකට. මෙතන තමයි පාකින් එක තියෙන්නේ. මෙතන උඩ පාකින් එකක් තියෙනවා. පොඩි වාහන උඩහ පැත්තට එන්න පුළුවන්. සෙනඟ වැඩි කාලට බස් ඔක්කොම ලොකු බස් පල්ලෙහා ලොකු පාකින් එකක් තියෙනවා. ඒක නතර කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මුලින්ම කියන්න තියෙන්නේ. බලංගොඩට ඇවිල්ලා තමයි මේ කූරගල කොළඹ ඉඳන් එන කට්ටිය බලංගොඩට එන ගමන් ඇවිල්ලා තමයි එන්න තියෙන්නේ. ඉතින් යන් උඩහට මම පෙන්නන්න ලස්සන මේ කූරගල පන්සලේ තියෙන යමු දික්මන්ට උඩට. පඩි ටිකක් උඩට නැගගෙන ආවා. මේ මෙතන පේන ලස්සන මේ පන්සලක බුදු පිළිමයක්. මෙන්න මේ හරි. පාර පැත්තට පේන්න ඔය හපුතලේ කඳු ටික තමයි අර පැත්තේ තියෙන්නේ. බලංගොඩ ඉඳන් හපුතලේ හරහා බෙරගලින් හපුතලයට ගිහිල්ලා හපුතලෙන් කන්ද නැගලා බණ්ඩාර වෙල හරහා ඇල්ල කුඹල් වෙල හපුතලයට යන පාරේ පැත්තෙන් මාරම ලස්සනයි. මෙන්න මෙහෙම තමයි කූරගල සිංහ රූපේ දිස් වෙන්නේ. මහ විශාල රූපයක්. මේ පැති දෙකෙන්ම උඩට යන්න පුළුවන්. ඈතින් පේනවා අතන රත ගාලක් තියෙනවා. එතන එහා පැත්තේ වැව. හරියටින් අපි ආපු පාර. මෙතන රත ගාලක් තියෙනවා. මෙතන කට්ටියට යන්න වොෂ්රූම් තියෙනවා. මේ පඩිපෙළ දිගේ උඩට එන්න තියෙන්නේ. මං ඒ කාලෙත් කූරගල ඇවිල්ලා තියෙනවා. කූරගල සෑහෙන වෙනස් ඒ කාලේ. හදන්න කලින් මහා ඝන වනාන්තරයේ තියෙන කාලේ දෙපාරක් ඇවිල්ලා තිනවා. එතකොට කියන්න දෙයක් නැහැ නේ. ඉතින් මේ පැත්ත කොහොමද කියලා. දැන් ඊට හාත්පසින්ම වෙනස්. වලට පේනවා ඉතින් ඈත මීදුම් ගල්ලා තිනවා. මේ හරියට පේනවා උඩවේරිය තේ කර්මාන්ත ශාලාවක් පේනවා. ඒ කියන්නේ අර කළු පහනෙන් උඩට යන්න තියෙන්නේ. අන්න අර පැත්තට වෙන්න මට මතක විදියට. ඔය කඳු යාය. එතනින් තමයි අර බලාකුළු වලින් වෙහිලා තියෙන්නේ. හෝටන් තැන්න. එතකොට මේ පැත්තට වෙන්න තියෙනවා. හෝටන් තැන්නට එහා පැත්තෙන් non perial වත්ත. මේ බාන ලස්සනයි. මාරම ලස්සනයි. මම මේ 6 වෙනි පාට විතර කූරගලින් තාමත් වැස්සෙන් නම් බාධාවක් පහව ගියේ නෑ අපිට. එහෙම තමයි බාධාව. පියගැට පෙළ නැගගෙන ඉද්දි ඔයාලට පේනවා නැවක ආකෘතියක්. පේනවද ඔයාලට?
මේ පැත්තේ නම් නැව තියෙන්නේ. මේ තියෙන නැවේ මුල් කොටස. මෙතනින් ගියොත් බෝධි මළුවටයි ධම්සභා මණ්ඩපයටයි චෛත්‍ය මළුවටයි ශ්‍රී සුමන සමන් දේවාලය මණ්ඩපයේ පැත්තට යන්න පුළුවන්. අපි දැන් මේ පඩිපෙළ නැග්ගාම ධාතු මන්දිරයට තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි හති. දැන් අපි යන් ධාතු මන්දිරේ බලන්න. අර පැත්තට වෙන්න තමයි සුමන සමන් දේව ප්‍රතිමාවයි චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ සිටින්නේ. මෙතන දැන් ධාතු මන්දිරේ පැත්තට තමයි අපි යන්නේ. තාමත් වර්ෂාව පැහැව ගියේ නැහැ. මේ පූරකල ලස්සන හවසට ලයිට් දැම්මහම පුදුමාකාර ලස්සන. පළවෙනිට නැතුනේ ඔක්කොටම නෙමෙයි ඒක ඒක. මොකද ඔක්කොටම එකවර තීන්තමක් දෙන්න චේතනාව එකපාරින් නෙමෙයි මුලින්ම එක්කෙනෙක් ප්‍රකාශ කරනවා. එහෙනම් මේ නාමයේ ඒක තමයි පළවෙනි චේතනාව බවට පත් කරන්නේ පූර්ණ චේතනාව. පූර්ණ චේතනාව ඉඳලා ඊළඟට ගොඩනගන්නේ පූර්ණ චේතනා. එහෙනම් චේතනා සිදුවෙන ගොඩක්. මේක ඊළඟට තව කෙනෙකුට ප්‍රකාශ කරලා පෞලේ එක්ක වෙන්න පුළුවන්, සමීප කෙනෙක් වෙන්න පුළුවන්, කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන්. මේ විදිහට ප්‍රකාශ කරා. දැන් මෙතන සපරිවාර පිරිසක් පිරිවර සහිත විශාල ප්‍රමාණයක් සහ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කියන්නේ මේ අයගේ කතා බහට දක්වන මොකද්ද? මේ පින්කම ගැන කෝරගල විහාරස්ථාන අපිත් වෙනවා. මේ විදිහට අපිත් උදව් කරනවා, අපිත් උපකාර කරනවා. මේ විදිහට කල්පනා කරා. එහෙනම් හැමදෙනාගේම සිත තුළ ගොඩනගෙනවා දැන් මොන චේතනාවද? කුසල් චේතනා. එහෙනම් මේ සියලු කුසල් චේතනා බුද්ධ පූජා කරන්නට අවශ්‍යයි කියන කාරණාව ये අපි වැළුවේ ධාතු මන්දිරේ. අපි අනුශාසනාවක් කරනවා. අනුශාසනාවක් කියන්නේ ඔබ ධර්මයේ ශ්‍රවණය කරන ධර්මයේ අපනවා. ඒවා ඉතින් මේ කූරගල එන ඔයාලා ධාතු මන්දිරේ වැඳ පුදාගෙන ඔන්න ඔතනින් තමයි එන්න තියෙන්නේ. ඇවිල්ලා මෙන්න මේ ධාතු මන්දිරේ වැඳ පුදාගෙන ධාතු මන්දිරයට වම් අත පසින් යන්න පාරක් හදලා තිනවා. මෙන්න මේ මන්තිරෝදිගේ ওই මන්තිරෝදිගේ කෙලින්ම ගියාම මෙන්න මෙහෙන් ගිහිල්ලා හතන ධර්මශාලාවක ළඟින් අර යන්නේ ඈතින් පේනවද කට්ටිය මෙන්න මේ හරිය යනවා. ගිහිල්ලා අන්න අතන තියෙන ස්තූපය වන්දනාමාන කරන තමයි යන්න තියෙන්නේ. එතනට ගිහිල්ලා සුමන සමන් දේවතාවා වන්දනාමාන කරගෙන ඔන්න ඔතනින් පහලට තමයි එන්න තියෙන්නේ. අපි ගොඩක් තැන් වල යනවා සුමන සමන් දෙවියන්ගේ පිළිරුව තියෙනවා. මොකද ගෞතම බුද්ධ ශාසනයේ බාරකාරීත්වය පවර්ලා දීලා තියෙන්නේ සුමන සමන් දේවරාජයාට. ඉතින් අපි ඒකයි වැඩිපුරම මේ සුමන සමන් දෙවියන්ට වන්දනාමාන කරන්න ගොඩාක් කට්ටිය බැඳිලා ඉන්නේ. නෑනේ අය අරගෙන සෙට් වෙන්න ඕනේ කියලා. ඔව්. කිව්වනේ. බහුදා රෑම් මෙතන කියලා හල්බනේ අර එක්කම කරගෙන ලයිට් එක නන්ද. අද දෙවරේ දැන් ඒක මහරම දාලා. මේ පැත්තෙන් ගල් ගහට යන්න තියෙන්නේ.
මේ දින අනාගතයේ මතු බුදු වෙන්න ඉන්න මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපි එතනත් වන්දනාමාන කරගමු. අපි ආවේ යන්න අර පැත්තින. මෙතන දිනවා ගන්ටාර කොළන. මෙතන ලස්සනම view point එකක් තියෙනවා පහළ. වෙල්ලේ ආයේ ලස්සනට පේනවා. වලට පේනවා ඉතින් මීදුමෙන් වැහිලා තියෙන පල්ලෙහා. ඔය පහලින් තියෙන බුදුවල පැත්ත. මාරම ලස්සනක් තියෙනවා. මේ උඩින් ගලමු මේ. උඩින් ගලමු. ආයේ මෙහෙන් එන්නේ නැහැ. එන්නේ. මේ තියෙන්නේ කූරගල චෛත්‍යාරාජනන් වහන්සේ. අද හොඳටම වැසි දවසක්. ඔයාලට පේනවා රැතින් තියෙන අපි ආපු පාර. අපි චෛත්‍ය වටා එක වටයක් ගිහිල්ලා ආපු පැත්තෙන් නෙවෙයි අනිත් පැත්තෙන්ම වහින්න තියෙනවා. ඔයාලට පෙන්වන්නම් ලස්සනම දසුණක්. මේ බුදුගල තමයි මේ පහලින් තියෙන වලාකුළු වලට වැහිලා. අපි දැන් ඉන්නේ කූරගල චෛත්‍යාරාජනන් වහන්සේ ළඟ. බලන්න ඔයාලට view එක කොහොමද කියලා. සම්පූර්ණ මීදුම් කුට්ටියක් හරියට අපි අහස උඩ ඉන්නවා වගේ. හිතා ගන්න බෑ සුදු පාට හැමදැනම. ලස්සනයි. අර පහලින් තිබිච්ච මීදුම් ඔක්කොම උඩට එනවා මේ. පේනවද? මාරම ලස්සනක් තියෙන්නේ. ඔය වරෙන් උඩට එනවා. මුළු පළාතම වැහෙන්නේ මීදුමෙන්. අපි චෛත්‍යරාජනන් වහන්සේත් වැඳ පුදා ගත්තා. මෙතනින් පහළට තියෙන උමගක්. මේ උමග බුදුගල පන්සලට බහින්න තියෙන උමග කියලා තමයි කියන්නේ.
මෙතනින් බැලුවාම බලන්න පහළ පේන විදිය මාරම ලස්සනයි. ඔව්. උමග ඔයාලට පේන්නේ නැහැ GoPro එකට. මේ තියෙන උමග. මෙතන මේ දකුණු පැත්තට ගියොත් තමයි යන්න තියෙන්නේ බුදුගල පන්සල පැත්තට. මෙතනින් පල්ලෙහාට බැස්සොත් එන හෙලක්. මෙතනින් පහළට බැස්සොත් හෙලක්. කොන්ද නමාගෙන යන්න තියෙනවා. තියෙනවා මෙතන හෙල කොහොම අමාරුවෙන් කොන්ද නමාගෙන ආවේ. ඔයාලට පේනවා ඇති. මෙන්න ద్వාරේ. ඔය තින්නේ පහළ කැපුම. මෙතන මම ආපු චුනුටි කුටීරේ මේ කොන්ද නමාගෙන ඉන්න තියෙන්නේ. මේ පේනවද ඔයාලට? මෙතනින් හෙල. හරි පුදුමාකාර තැනක් ඉතින් මෙතන. උඩින් බලන්න. දලක් ගහලා වහලා තියෙනවා. අසිරි. එන්න. මේ විදිහට කොන්ද නමාගෙන ඉන්න තියෙන. වැඩ ගන්න. අපි ආව මේ ගල් ගුහාට යන්න මම ටෝච් එකක් ගෙනාවා පොඩි. පේනවද ඔයාලා? ඉතින් මේ ගල් ගුහා පේනවද ඔයාලා? යන්න තියෙන පාර. මේ පාරේ පහළටම යන්න පුළුවන් කියලා තියෙනවා. මෙතන ගිහිල්ලා එක තැනකින් උමගක් තියෙනවා. සම්පත් දෙනවනේ ඈ මෙදිනේ ගල් ගුහා. මෙතනින් එහාට ගියාම ඔයාලට පේනවද මෙතන වතුර වැටෙනවා. සම්පූර්ණ බවුල් වෙන්නේ. මෙන්න මෙතන ගල් ගුහාව තියෙනවා. හිටගෙන ඉන්න පුළුවන් විදිහට ගල් ගුහාව. පේනවද බවුල්? हाँ ओ मैं वोटर पा रहे ना फेना गार्ड इतने उठते हैं ना पुला मैं गलकुट्टी डाला हीरे कर लगी में से हो बा ये दिख रहा है ओ दिख रहा है ना पुला ओ Ipa. Ipa. Saya nak ulu betul yakin. Tahu kan demi apa sampah? Kita kan ini ulame. Hah? Palle ada anak pulang tahu tiga dura. Itu ni ha gal patru dah lah waharati. මේ පේනවා මෙතනින් බැලුවම මේ ගල් කුහර මේ තනිකර ගල් කුහර තියෙන මෙතන පුරෝපු ගල් කුට්ටියක්. එතන යන්න පුළුවන්කම තිබුණා දිනවා වගේ පස් පුරවලා. මෙතන යටටව
බුදුගල පන්සලේ තියෙන ගල් කටාරම් කොටපු තැන. එතන ගල් ගුහාවෙන් එන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කොහොමද ඇතුළේ එන්න තියෙන පොඩි තැනකින්. කරුවල හින්දා පේන්නේ නැති මේ වීඩියෝ එකට. කරුවල හින්දා වීඩියෝ එකට වැඩිය පේන්නේ නැහැ. ඔව් ඇතුළ ඒ වුණාට අපි S2 දැක්කා. ඇතුළට තියෙන අභ්‍යන්තර දෝනාව. එළියට ආව මේ තියෙන්නේ. ගල් ගුහාවට යන පාර. ඉතින් මගේ ටෝච් එක. ඒකේ බැටරි වහලා පොඩ්ඩක් charge කරගන්න අමතක වුණා. ගෙන ආපු එකෙන් පොඩි හරි දෙයකට හුමනාවක් වුණා. ඉතින් අපි දැන් ආවේ සුමන සමන් දේව ප්‍රතිමාව ගාවට. නෙල්ලිගල හදලා තියෙන ආකෘතිය වගේම තැනක් මෙතනත් හදලා තියෙනවා. පේනවද ඔයාලට? අපි ආවේ ඔය උඩ ඉඳන්. රතන තමයි බෝධීන් වහන්සේලා රෝපණය කරලා තියෙන්නේ. අපි ආවේ අතන නැවක් වගේ තියෙන ධාතු මන්දිරේ. එතන ඉඳන් ඊට පස්සේ අපි යනවා අර කොඩියක් ගහලා තියෙන. ඒ කොඩිය ගායි පහලට මෙතනට පේනවා බුදුගල පන්සල. ආවොත් කූරගල අනිවාර්යෙන් බුදුගල පන්සලටත් යන්න. හරි ඓතිහාසික තැන. මේ ద్వාරෙන් බහින උමග ඒ බුදුගල පන්සලෙන් මතුවෙනවා කියලා තමයි කියන්නේ. මේ තියෙන බෝධීන් වහන්සේ. කූරගල කවුරුත් ආවට මේ පැත්තට යන්නේ. කූරගල හදන්න කලින්වත් මම මේ පැත්තට ආවා. මේ හරිය තියෙනවා ප්‍රාග් ඓතිහාසික ගල්ලෙන් වගේ. අනේ මන්ද කූරගල ආවට ගොඩක් කට්ටිය මේ පැත්තට එන්නේ නැහැ මේවා බලන්න. සමහර විට මේවා මේ තියෙන ඒ වගේ තැනක් කටාරම් හිටන් කොටලා දිනවා. ඒ කියන්නේ බණ භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා මේ කූරගල මේ රජමහා විහාරයක් කියන්නේ නිකන් නෙවෙයි රාජ්‍ය මැදිහත් වීමත් එක්ක මේවට උදව් උපකාර කරලා තියෙනවා රාජ්‍ය මැදිහත් වීමත් එක්ක මේ විහෙර විහාර වලට. ඉතින් මේවා කාලයක් ඇදී නටබුන් වෙන්නේ නැති පසු කාලීනව නැවතත් කවදා හරි දවසක මේවා ඉදි වෙනවා. මේ බලන්න. මේ තියෙන ගල්ලෙන. කොහොම ලස්සන මෙතනින් බැලුවම view point එක විතරක් බලන්න ඕන ලස්සන. කොච්චර නිදහස් තැනක්ද මේ. ඒ කාලේ අතීතයේ මිනිස්සු තෝරගෙන තියෙන ලස්සනම තැන්. සහ යන්නව අපහසුම තැන්. ඒ ඉතින් මාරම ලස්සනයි. මේ කන්ද උඩ තමයි අර කූරගල චෛත්‍ය ගාවට පේන කොඩිය බෞද්ධ කොඩිය ගහලා තිබ්බේ.
ඉතින් මේ කූරගල මේ මෙතන ගල්ගුහා සංකීර්ණයත් අපි බලාගත්තා. ඉතින් අපි යන්නේ කූරගලට සමුදෙන්න යන්නේ. ඉතින් මේ channel එක ඔයාලා බලලා හොඳයි නම් like කරලා share කරලා අදහස් ආයෝජන ලියාගෙන යන්න. ඉතින් මේ වැස්ස වෙලාවේ අපි ආවේ ගමන. ඉතින් සෑහෙන අමාරු වුණා වීඩියෝ එක කරගන්නත්. ඔන්න ඔතනින් පහළ ලස්සන view point එකක් තියෙනවා මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ. මෙතන ගල උඩටත් යන්න පුළුවන්. ගල්ගුහා සංකීර්ණය මේ තියෙන උඩත් අපිට එන්න තියෙන්නේ මෙන්න මේ පැත්තෙන් ආපස්සට යන්න තියෙන්නේ. අපි ඉස්සලා ගියේ වටෙන්. මෙහෙන් පහළට බැස්සහම පාකින් එක. ඉතින් මෙතනින් අපි පාකින් එකට ගිහිල්ලා අපි යනවා බලංගොඩ පැත්තට. යා. අපි ආවා මේ කිරිඳිඇල්ල බලන්න. කිරිඳිඇල්ල බලන්න පැල්මඩුල්ල ටවුන් එකේ ෆුඩ් සිටි ඉස්සරහ පාරේ තමයි එන්න තියෙන්නේ. මෙතනින් ඉඳන් මේ දවස්වල නම් ටිකට් එක රුපියල් 100යි. මෙතනින් ඉඳන් මීටර 50ක් ගියාම තමයි මේ කිරිඳිඇල්ල view point එක තියෙනවා කියන්නේ. පඩි 500 ගණක් පල්ලෙහාට බැස්සාම තමයි කිරිඳිඇල්ලට යන්න පුළුවන් කියලා කියන්නේ. කුඩේ ඕන අරන් එන්න කුඩයක්. ගාම ඉඳන් පඩි 50ක් විතර පහළට එද්දි බලන්න දියැල්ල පේන හොඳට මේ මාරම ලස්සනයි. ඉතින් නේදරොඹුම් ඇදිරිය මේ ඉතින් කිරිඳිඇල්ල මාරම ලස්සනක් තියෙනවා. මේ බස් එකේ නම තමයි කුට්ටා පිටිය. පැල්මඩුල්ල කුට්ටපිටිය. කුට්ටපිටිය කියලා කියනවා කුට්ටා පිටිය කියලා කියනවා. උඩටම අපි කිරිඳිඇල්ලේ උඩම පැත්තට ආවා. ආවම මෙන්න මේ විදිහට පාලමක් තියෙනවා මේ. මේ තියෙන්නේ පාලම් කෑල්ල. මෙහෙන් තමයි වතුර පාර එන්නේ. මේ තියෙන්නේ පාලම. චූටි පාලමක් තියෙනවා. මෙතනින් බැහැලා මේ හරිය නාන්න පුළුවන්. ඉතින් ගල් පොත්ත නාන මේක ඉස්සරහට පයින් ගියාම කිරිඳිඇල්ලේ එහා පැත්තේ නාන තැනට පල්ලෙහාට ගියල්ල වැටෙන තැනට යන්න පුළුවන්. මේ විතර මොකක් හරි කෝවිලක් තියෙන. ගඟ දිගේ පයින් යන්න ඕලු. අතන view point එක ගාවට. එයාලා කියනවා තේ ෆැක්ටරි ගායින් පාරක් තියෙනවලු යන්න. මේ කියන්නේ කිරිඳිඇල්ලේ යන්න තියෙන තැන. උඩම හරිය මේ. මේක තමයි ලස්සනට පල්ලෙහා ලේයර් එක වගේ ගලාගෙන එන්නේ. මේ පැත්තෙන් උතන වතුර පාරක්. මෙතන කෝවිලක් අද. මෙතන ගල් පොත්ත. මේ දීලා ලස්සනට අන්න අර හරි අපේ කෙනෙක් යනවා මේ පැත්තට. කොල්ලෝ යාවල ඉස්සයි කොල්ලෝ. සීතලත් වැඩි අනිත් සැඩ පාරත් එක්ක හරියම. අපි යන් උඩහට යන්. අපි කිරිඳිඇල්ල බලන්න ගියා. හොඳටම වහිනවා. අනිත් එක නරඹුම් මැදිරියේ විතරක් බලලා පල්ලෙහාට බැස්සේ නැහැ. ඉතින් අපිත් එක්ක මේ ටුවර් කරනවා එක්කෙනෙක්. ඔය ඉස්සරහ ත්‍රිවිල් එකේ බලන්න යන හැටි. මේ තමයි අපේ බව්වා. එයාගේ නම බොබි. එයා යනවා ත්‍රිවිල් එකේ පැත්තට නිදාගෙන බෙල්ල එළියට දාගෙන.
ඔන්න අපි කිරිඳැල්ල බලලා ආයෙමත් ආවා පැල්මඩුල්ල ටවුන් එකට. හරියට මේ ෆුඩ් සිටි ඉස්සරහා පාරෙන් තමයි යන්න තියෙන්නේ කිරිඳැල්ල බලන්න. ඔය පේනවා. දැන් මේ පැත්ත මේ කිරිඳැල්ලේ ඉඳන් මේ බිලිපිටි පැත්තට යන පාර බිලිපිටිය ඒකවල පැල්මඩුල්ල ටවුන් එකෙන් දකුණට දැම්ම බිලිපිටිය වමට දැම්ම වතුර බණ්ඩාර වෙල යන පාර. අපි මේ පැත්තට යනවා දකුණට හරවලා මේ පැත්තෙන් යන්නේ කොළඹ. ගණේගම ආරාමණ්‍යපොළ රජමහා විහාරය. යා සංචාරය ලස්සනම සංචාරය නිමා වෙනවා. හරි ලස්සන දේවල් ටිකක් බලන්න ගියා. දවසක ඔයාලත් ඇවිල්ලා මේ දේවල් බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔය channel එක බලනවා නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, bell button එක ඔබාගෙන යන notification එකක් එනවා වීඩියෝ එකක් දාපුවම. මේ හැමෝටම කියන්නේ සුබ දවසක්.